ආයිබෝවන් කියලා පිළිගන්නවා අදත් සුරාවිච් කොරියන් YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්න යන පාඩම කොරියානු භාෂාවේ වාක්‍ය නිර්මාණයට අවශ්‍ය වෙන කරන පාඩමක්. මොකක්ද කියලා අපි බලමු. මම මෙතන බෝඩ් එකේ ලියලා තියෙනවා වර්තමාන කාලය පනිදා සම්නිදා එන්නන් සහ එල්රල්. මේ එන්නන් සහ එල්රල් කියන එක මම පාඩම මැදදී කියලා දෙනවා. ඒ වගේම බෝඩ් එකේ ලියලා තියෙන පනිදා සම්නිදා කියන්නේ මොකක්ද කියලා මම ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්නම්. අපේ සිංහල භාෂාව වගේම කොරියානු භාෂාවේ වර්තමාන කාලය, අතීත කාලය, අනාගත කාලය කියලා කොටස් තුනකට බෙදෙනවා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොරියානු භාෂාවේ වර්තමාන කාලයේ විධිමත් විදිහට වාක්‍ය නිර්මාණය කරන්න කොහොමද කියලා. ඉතින් කොරියානු භාෂාවේ ක්‍රියාපදයක් ගත්තාම ක්‍රියා මූලයත් එක තමයි තියෙන්නේ. ඒතකොට ඒ ක්‍රියා මූලය අයින් කරලා කොහොමද අපි වාක්‍ය නිර්මාණය කරන්නේ, කොහොමද ක්‍රියාපදයක් නිර්මාණය කරගන්නේ කියලා මම ඔයාලට අද කියලා දෙන්නම්. ඉතින් මම ඉස්සෙල්ලාම උදාහරණ විදිහට ක්‍රියාපද කීපයක් ගන්නම්. අපි හැමෝම දන්න ක්‍රියාපදය ටිකක් මම ඔයාලට කියලා දෙන්නම්. අපි ඉස්සෙල්ලාම ගමු කාදා. කාදා කියන්නේ සිංහලෙන් යනවා කියන අර්ථය. එතකොට මෙම කාදා කියන එකේ ක්‍රියාමූලය මේ දා. දා අයින් කරලා තමයි අපි මේ එකතු කරන පනිදා හරි සම්නිදා හරි එකතු කරන්නේ. ඉතින් මේ පනිදා කියන එක එකතු කරන්නේ ක්‍රියාමූලය අයින් කරපුවාම තියෙන්නේ අවසන් වෙලා තියෙන සොරයක් නම් අපි එකතු කරන්නේ පනිදා. එතකොට දා අයින් කරපුවාම අන්තිමට තියෙන්නේ හල් ලකුරක් නම් අපි එකතු කරන්නේ සම්නිදා කියන එක. ඉතින් කදා ගත්තාම මේ දා ඉවත් කරනවා. එතකොට දා ඉවත් කරාම මම මෙතනට ගන්නම්. එතකොට කා විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට දා ඉවත් කරා කා විතරක් මෙතනට ගත්තා. එතකොට අන්තිමට ඉවරලා තියෙන සොරකින්නේ. සොරකින් ඉවරන නිසා අපි එකතු කරන්නේ මෙතන පනිදා කියන එක. පනිදා කියන එක එකතු වෙනාම අපි එකතු කරන්නේ ඒක යටට මේ විදිහට පනිදා. එතකොට කාදා කියන එක අපි දා අයින් කරලා මෙතනට කයන්න ගත්තා. ඊට පස්සේ පනිදා කියන එක එකතු කරා. පනිදා. එතකොට මේක අපි කියන්නේ ශබ්ද කරනකොට කොහොමද ශබ්ද කරන්නේ? කම් නිදා. අල්පයන්න තිබුණට මම ඔයාලට කලින් කියලා තියෙනවා මේ තිබුණාට මෙතන කියනකොට අපි ශබ්ද කරන්නේ අල්මයන් විදිහට. ඉතින්දා කම් නිදා. කම් නිදා කියන්නේ යනවා. ඒ කියන්නේ වර්තමාන කාලයේ විධිමත් විදිහට කාදා කියන එක ක්‍රියා මූලයත් එක්ක තියෙන මේ දා කියන එක දා තියෙන ක්‍රියා මූලය. එතකොට දා අයින් කරාම කා විතරක් ගත්තාම කම් නිදා. කම් නිදා. කම් නිදා කියන්නේ යනවා වර්තමාන කාලය. ඊට පස්සේ මම තව ක්‍රියාපදයක් ගන්නවා මෙතන. මම මුලින්ම මේ පනිදා අල් කිරීමක් නැති ක්‍රියාපද ටිකක් කියලා දෙන්නම්. පොදා. පොදා. පොදා කියන්නේ සිංහල භාෂාවේ තේරුම බලනවා කියන එක. එතකොට අපි ඉස්සෙල්ලා මොකද කරන්නේ? දා අයින් කරලා පෝ විතරක් මෙතනට ගන්නවා. ඊට පස්සේ අපි එකතු කරන්නේ මොකද්ද? පනිදා. පනිදා එකතු කරන්නේ යටට එහෙම පනිදා. එතකොට පෝදා දා අයින් කරා පොයන් විතරක් ගත්තා. පනිදා එකතු කරා. ඇයි පනිදා එකතු කරන්නේ? මේ දා අයින් කරපුවාම ආසන් වෙලා තියෙන සෝරකින් හින්දා හල් කිරීමකින් නෙවෙයි හින්දා අපි පනිදා එකතු කරනවා. එතකොට මේක ශබ්ද කරන්නේ පොම් නිදා. පොම් නිදා. පොම් නිදා. පොම් නිදා කියන එකේ තේරුම සිංහල භාෂාවෙන් බලනවා. බලනවා. ඊට පස්සේ මම තව උදාහරණයක් ගන්නම්. අපි ගමු මා සිදා. මා සිදා. මා සිදා කියන්නේ කොරියානු සිංහල භාෂාවේ තේරුම බොනවා කියන එක. එතකොට මා සිදා. එතකොට දා අයින් කරපුවාම අපිට ඉතුරු වෙන්නේ මා සි. එතකොට අවසන් වෙලා තියෙන්නේ සොරකින් හින්දා අපි එකතු කරන්නේ පනිදා.
නිදා. එතකොට මේ කියවෙන්නේ මාසින් නිදා. මාසින් නිදා. මාසිදා කියන්නේ බොනවා. සිංහල භාෂාවේ තේරුම බොනවා. එතකොට මම තව උදාහරණයක් ගන්නම්. අපි ගමු මන්නාදා. මන්නාදා කියන්නේ සිංහල භාෂාවේ තේරුම හමු වෙනවා කියන එකට. එතකොට මන්නාදා දා අයින් කරපුවාම ඉතුරු වෙන්නේ මන් නා. එතකොට අපි එකතු කරන්නේ ප නිදා ප නිදා මාන් නම් නිදා කියන්නේ මන් නම් නිදා. මන් නම් නිදා කියන එකේ සිංහල භාෂාවේ තේරුම හමු වෙනවා. හමු වෙනවා. උදාහරණ 4ක් ඇති. එතකොට මම ආපහු පැහැදිලි කරන්නම්. මේ කොරියානු භාෂාවේ වර්තමාන කාලයේ විධිමත් විදිහට වාක්‍ය නිර්මාණය කිරීමේදී අපි ක්‍රියාපදයක් ගත්තාම ක්‍රියාමූල එකතු කරලා අවසන් වෙන්නේ සොරේකින් නම් අපි එකතු කරන්නේ ප නිදා කියන එක. අවසන් වෙන්නේ හල්ලකුරකින් නම් අපි එකතු කරන්නේ සම් නිදා කියන එක. එතකොට දැන් මෙතන යන දෙන උදාහරණ හතරම එකතු අවසන් වෙලා තියෙන්නේ දා අයින් කරපුවාම සොරේකින්. සොරේකින් එකතු අවසන් වෙලා තියෙන දා අපි එකතු කරලා තියෙන්නේ ප නිදා කියන එක. එතකොට කාදා කියන එක දා අයින් කරා කම් නිදා වුණා. කම් නිදා කියන්නේ යනවා. පෝදා පොම් නිදා බලනවා. මාසිදා මාසිම් නිදා බොනවා. මන්නාදා දා අයින් කරපුවාම මන්නම් නිදා බලනවා. ඉතින් මේ විදිහට තමයි මේ ටික තියෙන්නේ. මම ඔයාලට දැන් මෙතන මේ දීලා තියෙන උදාහරණ කියලා දීලා තින්නේ හල්ලකුරක් දා අයින් කරපුවාම සොරකින් අවසන් වෙන උදාහරණ හතරක්. ඒ වගේම සොරකින් නැතුව හල්ලකුරකින් අවසන් වෙන උදාහරණ හතරකුත් මම ඔයාලට දීලා පෙන්නන්නම්. අගෙන පළවෙනි උදාහරණය විදිහට මම ගන්නවා මොක්තා. මොක්තා. එතකොට අපි ක්‍රියාමූලයේ දා අයින් කරනවා. එතකොට ඉතුරු වෙන්නේ මොක්. මොක් විතරයි ඉතුරු වෙන්නේ. එතකොට අවසන් වෙලා තියෙන හල්ලකුරකින් හින්දා අපි එකතු කරන්නේ මේ සම් නිදා. සම් නිදා. එතකොට මේක කියවෙන්නේ මොක් සම් නිදා. මොක් සම් නිදා. මොක් සම් නිදා කියන්නේ සිංහල භාෂාවේ තේරුම කනවා. මොක්තා දා අයින් කරපුවාම මොක් සම් නිදා. ඒ මොක් සම් නිදා කියලා අපි ගත්තේ අපි දා අයින් කරපුවාම ඉතුරු වෙලා තියෙන්නේ හල්ලකුර අවසානට තියෙන්නේ හල්ලකුරන් නිසා අපි එකතු කරන්නේ සම් නිදා කියන එක. එතකොට මොක් සම් නිදා. මොක් සම් නිදා කියන්නේ කනවා. ඒ කියන්නේ මොක්තා මොක් සම් නිදා. වර්තමාන කාලයේ විධිමත් ක්‍රමයට හල්ලකුරකින් අවසන් වෙච්ච එකට ක්‍රියාමූලය අයින් කරපුවාම හල්ලකුරකින් අවසන් වෙච්ච ක්‍රියාපදයකට අපි එකතු කරන්නේ සම් නිදා. එතකොට මොක් සම් නිදා කනවා. ඊළඟ උදාහරණය මම ගන්නවා ඉප්තා. ඉප්තා. ඉප්තා කියන්නේ සිංහල භාෂාවේ තේරුම ඇඳුම් අඳිනවට අඳිනවා කියන එක. එතකොට එතන අපි ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? ක්‍රියාමූලය දා අයින් කරනවා. ඊට පස්සේ ඉතුරු වෙන්නේ ඉප්. ඉප් කියන එක එතකොට දා අයින් කරා අවසන් වෙලා තියෙන හල්ලකුරෙන් ඉඳලා අපි එකතු කරන්නේ සම් නිදා. සම් නිදා. එතකොට මේ කියවෙන්නේ ඉප් සම් නිදා. ඉප් සම් නිදා. ඉප් සම් නිදා කියන්නේ ඇඳුම් අඳිනවා.
දුම් අදිනවා. තව උදාහරණයක් මම ගන්නම්. ඊළඟ උදාහරණය තත්තා. තත්තා. තත්තා කියන්නේ වහනවට. එතකොට අපි ක්‍රියාමූලය දායින් කරා තත් විතරක් ගත්තා. එතකොට අපි එකතු කරන්නේ මොකද්ද? සම්නිදා. සම්නිදා එකතු කරන්නේ ඇයි? අවසන් වෙලා දායින් කරපුවාම අවසන් වෙලා තියෙන හල් ලකුරෙන් හින්දා. එතකොට තත් සම්නිදා කියලා තමයි මේක කියවෙන්නේ. තත් සම්නිදා. තේරුම වහනවා. ඊට පස්සේ ඊළඟ උදාහරණයට මම ගන්නම් අන්තා. 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 ඇයි මම අල්ලයන් શબ્ද කරන්නේ කියලා කලින් පාඩම් වල කොහොමද මේ අකුරු හල් අකුරු දෙකක් දෙන්නවා මොන හල් අකුරු ඉස්සෙල්ම શબ્ද කරන්නේ කියලා මම පාඩම් වල කියලා දෙනවා. ඒ පාඩම් බලන්න ඒතකොට තේරෙයි. අන්තා. අන්තා එකේ අපි ඉස්සෙල්ලා මොකද කරන්නේ? දායින් කරනවා. ඊට පස්සේ ඉතුරු වෙන්නේ අන්. මේ ටික විතරයි. ඊට පස්සේ අපි එකතු කරන්නේ මෙතන සම්නිදා. සම්නිදා. ඒතර මේක කියවෙන්නේ අන්සම්නිදා. අන්සම්නිදා කියලා කියනකොට තවත් ඇහෙන වචනයක් තියෙනවා. මේක නෙවෙයි. මේ ලියලා තියෙන බලන්න අන්සම්නිදා වෙන එකක්. අන්සම්නිදා කියන්නේ ඉඳ ගන්නවා. කොඩි භාෂා අන්සම්නිදා කියනවා නෑ කියනකොටත් ඒක නෙමෙයි මේ ඉඳ ගන්නවට කියන එක අන්සම්නිදා. එතකොට මම අහපුවා පැහැදිලි කරන්න මේ මොකද්ද කියලා. මොක්තා. මොක්තා කියන්නේ කොරියානු භාෂාවෙන් කනවා කියන එක. එතකොට ක්‍රියාමූලයත් එක්ක තියෙන මේ මොක්තා කියන එක අපි ක්‍රියාමූලය දායෙන් කරා. දායෙන් අයින් කරපුවාම අවසන් වෙලා තියෙන්නේ හල් අකුරකින්. හල් අකුරකින් නිසා අපි එකතු කරන්නේ මොකද්ද? මේ සම්නිදා කියන එක. එතකොට මොක්තා මොක් සම්නිදා, ඉප්තා ඉප් සම්නිදා, තත්තා තප් සම්නිදා, අන්තා අන් සම්නිදා. එතකොට ඔයාලට තේරෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් අපි මේ ක්‍රමය යොදාගෙන වර්තමාන කාලයේ යොදාගෙන අපි වාක්‍ය කිහිපයක් නිර්මාණය කරලා බලමු. එතකොට මේ වාක්‍ය නිර්මාණය කරනකොට මෙතන අන්නන් කියන නිපාතය, එල්රල් කියන නිපාතය කොහොමද යොදාගන්නේ කියලා මම ඔයාලට කියලා දෙන්නම්. හරි දැන් මම ඔයාලට වාක්‍ය නිර්මාණය කරගන්නේ කොහොමද කියලා දෙන්න යන්නේ. ඊට කලින් මම ඔයාලට මෙතන මේ ලියලා තියෙන අන් සහ නන් ඒ වගේම එල් සහ රල් කියන්නේ මොකද කියලා දෙන්නම්. මේ අන් සහ නන් කියන එක යොදාගන්නේ නාම පදත් එක්ක ඒ නාම පදය විශේෂණ කරන්න. ඒ කියන්නේ හයිලයිට් කරලා පෙන්නන්න තමයි මේ අන් සහ නන් කියන එක යොදාගන්නේ. ඒ වගේම එල් සහ රල් කියන එක යම්කිසි ක්‍රියාවක් කර්මයකට භාජනය වුණාම කර්මයට තමයි මේ එල් සහ රල් කියන එක යොදාගන්නේ. ඉතින් මම උදාහරණ කිහිපයක් අරගෙන ඔයාලට පොඩ්ඩක් තව පැහැදිලි කරන්න වාක්‍ය නිර්මාණය සහ මේ නිපාත දෙක කොහොමද යොදාගන්නේ කියලා. ඉතින් පළවෙනි උදාහරණයක මම ලේසියක් ගන්නවා මෙතන. පළවෙනි උදාහරණයට මම ගන්නෙ මම ගෙදර යනවා කියලා. එතකොට චෝ නන් චිබේ අපි යනවට මොකද්ද කියන්නේ කාදා විධිමත් විදිහ ඉගෙන ගන්න හින්දා කම් නි දා. එතකොට මම මෙතන කියවනේ චෝ නන් කියලා. මම කළු පාට පෑනින් ලියන්නම් පැහැදිලිව පේන්න. චෝ නන් චිබේ කම් නිදා. ඇයි මම මෙතනට නන් කියලා ගත්තේ? එතකොට චෝ කියන්නේ මම, චිබේ කියන්නේ ගෙදර, ඒ කියලා දාලා තියෙන ගෙදර. මම ඔයාලට කලින් පාඩමේ කියලා දුන්නා ඒ දාන්නේ කියලා. චිබේ කම් නිදා. එතකොට මම මෙතන නන් දැම්මේ මෙතන නන් කියන එකෙන් ගත්තේ. එතකොට මේ නිපාත දෙකෙන් චෝ කියන එක අවසන් වෙලා තියෙන්නේ හල් අකුරකින් නෙවෙයි හින්දා නන් හල් අකුරකින් අවසන් වෙනවා නම් මෙතන නන් දාන්නේ. එතකොට මම මෙතනට ගත්තේ ඇයි? චෝ නන් චිබේ කම් නිදා කියලා ගත්තේ ඇයි? එතකොට මම තමයි ගෙදර යන්නේ. එතකොට මම කියන එක නා විශේෂ කරලා පෙන්නන්න. මම කියන එක නා විශේෂ කරලා පෙන්නන්න තමයි මේ නන් කියන එක ගන්නෙ. එතකොට
කවුද ගෙදර යන්නේ? මම. මම ගෙදර යන නිසා නන් කියන එක ගත්තා. එතකොට චෝනන් චිබේ කම්නිදා. මම ගෙදර යනවා. ඊට පස්සේ දෙවෙනි උදාහරණය මම ගන්නවා. අපේ තාත්තා බත් කනවා. ඒක කොහොමද ලියන්නේ? අපේ. මගේ චේ ආ බෝ ජී. චේ අබෝජී නන් පප් පපල් කනවට කියන්නේ මොකද්ද? මොක්තා. එතකොට අපි මොක් සම් නිදා කියලා ගන්නේ. එතකොට චේ මගේ අබෝජී නන්. එතකොට කවුද විශේෂණ කරලා තියෙන්නේ? තාත්තා. තාත්තා විශේෂණ කරන්න හින්දා චේ අබෝජී නන් පප්. ඇයි මෙතන එල් දාලා තියෙන්නේ කියලා කියලා දෙන්නම්. පපල් මොක් සම්නිදා. එතකොට මෙතන බත්. එතකොට මෙතන තියෙන්නේ කනවා. ක්‍රියාපදයට කලින් තමයි ක්‍රියාවට භාජනය වෙන කර්මය තියෙන්නේ. එතකොට කර්මය තමයි මෙතන බත් කියන එක. එතකොට කර්මයට ඉස්සරහින් අපි දාන්නේ මෙතන එල් හරි රෙල් හරි. එතකොට මෙතන එල් දාලා තියෙන්නේ පප් කියනකොට අවසන් වෙලා තියෙන හල්ලකොරකින්නේ. හල්ලකොරකින් අවසන් වෙලා තියෙනවා අපි මෙතන එල් කියලා අරන් තියනවා. එතකොට මෙතන ක්‍රියාපදය ක්‍රියාවට භාජනය වෙන එක තමයි ක්‍රියාවට භාජනය වෙන පදයට තමයි අපි මෙතන එල් හරි රෙල් හරි යොදාගන්නේ. එතකොට මේක තමයි කර්මය. එතකොට චේ අබෝජි නන් පපල් මොක් සම්නිදා. ඒ කියන එක තේරුම මගේ තාත්තා බත් කනවා. එතකොට තාත්තා කියන එක highlight කරන් තමයි නන් කියලා දාලා තියෙන්නේ. බත් කියන එකට එල් කියලා දාලා තියෙන්නේ. අන්තිම ක්‍රියාපදයට භාජනය වෙන්නේ බත් හින්දා. මෙතන තමයි කර්මය. ඒ හින්දා පපල් මොක් සම්නිදා. විදිහට ඊට පස්සේ ඊළඟ උදාහරණ විදිහට මම ගන්නවා නා නන් උ යු රල් මා සිම් නි දා. එතකොට ඔයාලට එතන දෙකම නැවත මම හිතනවා නා කියන්නේ මම නන් විශේෂණ කරලා දාන් තමයි මම නන් කියන එක ගන්න තියෙන්නේ. එතකොට නන් ඔයු කියන්නේ කිරි. මම තමයි එතන කිරි. මම කිරි උයුරල් ආසිම් නිදා බොනවා. මම කිරි බොනවා. එතකොට මෙතන රල් කියලා අරන් තියන්නේ ඇයි? මේ බොනවා කියන ක්‍රියාවට භාජනය වෙලා තියෙන්නේ මෙතන කිරි. එතකොට කර්මයනේ මේක. එතකොට කර්මයට භාජනය වුණාම අපි ඉස්සරහට දාන්න ඕනේ එල් හරි රෙල් හරි. දැන් මෙතන දැම්මේ පප් කියන එකට එල් දැම්මේ අවසන් වෙලා තියෙන්නේ හල්ලකොරකින් හින්දා එල්. එතකොට මෙතන උයු කියන එක උයු කියන්නේ කිරි කියන එක අවසන් වෙලා තියෙන්නේ හල්ලකොරකින් නෙවෙයි හින්දා මෙතන රෙල්. එතකොට නානන් උයුරල් මාසිම් නිදා. මම කිරි බොනවා. මම ආපහු පැහැදිලි කරනවා නානන් කියලා ගත්තේ මම කියන එක highlight කරන් තමයි මේ නන් දාලා තියෙන්නේ. එතකොට උයුරල් මාසෙම් නිදා. එතකොට මාසෙම් නිදා කියන්නේ මෙතන ක්‍රියාපදය. එතකොට ක්‍රියාපදයට භාජනය වෙච්චි කර්මය තමයි මෙතන උයු කියන්නේ. එතකොට ක්‍රියාවට භාජනය වෙච්චි කර්ම වලට කර්මය පැහැදිලිව අපි කොරියන් භාෂාවෙන් දිනනකොට මේ එල් හරි රෙල් හරි යොදා ගන්නවා. එතකොට මෙතන උයු කියන එක හල්ලකොරකින් නෙවෙයි හින්දා රෙල් එකතු කරලා තියෙනවා. මෙතන පප් කියන එක හල්ලකොරකින් හින්දා එල් කියන එක එකතු කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි කොරියානු භාෂාවෙන් විධිමත් විදිහට වර්තමාන කාලයේ වාක්‍ය හදාගන්නේ මේ ප නිදා සහ සම් නිදා කියන එක යොදාගෙන. එතකොට එන්නන් කොහොමද යෙදෙන්නේ කියලා මම කියලා දීලා තිනවා. එල් රෙල් යෙදෙන්නේ කොහොමද කියලා මම කියලා දුන්නා. ඉතින් ඔයාලට දැන් අද තමයි පළවෙනි පාඩම මම ඔයාලට කියලා දුන්නේ වාක්‍ය නිර්මාණයේ හරි විදිහට ක්‍රියාපදයක්
කොහොමද විධිමත් ක්‍රමයට වර්තමාන කාලයෙන් යොදාගන්නේ කියලා. එතකොට තව ක්‍රියාපද ඕන තරම් තියෙනවා. ඒ ක්‍රියාපද අරගෙන මම කලින් පාඩම් වලත් ක්‍රියාපද කීපයක්ම දාලා තියෙනවා. ඒ ක්‍රියාපද ටික අරගෙන වර්තමාන කාලේ විදිහට මේ විදිහට අයින් කරලා නිදාද දාන්නේ නැත්නම් සම්නිදාද දාන්නේ කියලා ඔයාලා වාක්‍ය හදලා පුරුදු වෙන්න. මොන හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න මම රිප්ලයි කරන්නම්. ඒ වගේම මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම අපේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් ඊළඟ දවසේ තවත් අලුත් පාඩමකින් හම්බ වෙන බලාපොරොත්තු වෙමින් අදට සමු ගන්නම්. සුබ දවසක් වේවා.